ඉතින් කොහොමද මේ දවස්වල නම් හැමෝම වගේ හරියට වැඩ ඇති ළඟම එන සිංහල අලුත් අවුරුද්දට. ඔන්න ඉතින් පහුගිය දවසක මම පැල තවාණක් හොයාගෙන ගිහිල්ලා අලුතින් මල් පැල කිහිපයක් අරගෙන ආවා. මේ ගෙනල්ලා තියෙන්නේ මං කාලයක් තිස්සේ ගෙදරට ගේන්න මගේ ගෙවත්තට එකතු කරගන්න ආසාවෙන් බලන් හිටපු මල් වර්ග කිහිපයක්. මේ දවස්වල අලුතින් මල් ගේනවා වගේ නෙවෙයි පරිස්සම් කරගන්න එක රැක බලා ගන්න එක නම් ටිකක් අසීරු කටයුත්තක්. අලුතෙන් ගේන මල් පැල වලට වඩා ගෙදර තියෙන මල් පැල ටික පරිස්සම් කරගන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. ගත වෙමින් යන මේ කාලය ලංකාවේ අපිට විතරක් නෙවෙයි ලෝකේ හැමෝටම ටිකක් අමාරු කාලයක්. ඒ අමාරු කාල සීමාව තුළ හැමදේම අර පරිස්සමින් පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙනවා අපේ අනාගතයේ ඉතිරි දවස් ගත කරන්න. නිකමට හිතන්නකෝ පහුගිය කාලේ අපිට මදි නොකියන්න වැස්සට මේ දවස් වෙනකොට බොහෝ ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිද්ධ වෙනවා. ස්වභාවික ජල උල්පත්වල නැතුව නල මාර්ගයෙන් විතරක් වතුර ගන්න බොහෝ අයට මේ දවස්වල ජල කප්පාදු වෙති ජලයේ වටිනාකම වෙනදට වඩා දැනෙනවා. මං එහෙම කිව්වේ මොකද දන්නවද? මේ දවස්වල ගොඩක් මිනිස්සුන්ට ජල හිගයක් තියෙද්දී ජලය ලැබෙන සමහර මිනිස්සු දවසට දෙතුන් පාරක් මල් වලට වතුර දානවා මම දැකලා තියෙනවා. ඉතින් අර බොණ්ඩ තියෙන වතුර උගුර නේද මේ මිනිස්සුන්ට නැති වෙන්නේ කියන කාරණාව සමහර මිනිස්සුන්ට අමතක වෙලා. ඉතින් මෙන්න මේ නිසා ඔයාටත් පුළුවන් නම් මේ ටික කාලේ හරි ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ලස්සන මල් බලන ගමන් තවත් ලස්සන දෙයක් බලමුද? ඔන්න මේ අපේ ගෙදර නං නෙවෙයි මහනුවර තලවතුගොඩ වෝටර් වර්ල්ඩ් එකේ තමයි ලස්සන මෙන්න මේ මාළුවෝ ඉන්නේ. ඉතින් ළඟම ඉන්න නිවාඩුවේ ඔයාටත් පුළුවන් නම් ඔයාගේ පවුලේ අයත් එක්ක ඔයාගේ පොඩ්ඩෝ ටිකත් එක්ක කරගෙන අනිවාර්යෙන් වෙලාව ඇති දවසක ටිකක් කාලේ ගත කරන්න පුළුවන් තැනක් මේක. ඉගෙන ගන්න පාසල් යන ඔයාගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනයටත් මේක හරි වැදගත් වෙනවා. මොකද ලංකාව විතරක් නෙවෙයිනේ ලෝකේ පුරා ඉන්න විශේෂ මාළු වර්ග බොහෝ දෙනෙක් ගැන විස්තර බොහෝමයක් මෙහි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මාළුව බලන ගමන් ඒ දැනුමත් ඔයාලගේ දැනුම් පොතට එකතු කරගන්න පුළුවන්. මාළුවන්ගේ ලස්සන බලන ගමන් දැනුම එකතු කරන ගමන් ඔයාලට විනෝද වෙන්නත් මේ වෝටර් වර්ල්ඩ් එකේ පුරාම තැන්වල විවිධ අවස්ථාවන් ලබා දීලා තියෙනවා. ඉතින් ඒවත් රස විඳින්න බලාගෙනම මේ ගමන යන්න. ඔන්න ආයෙම මල් ගැන කතාව තමයි මේ කියන්න හදන්නේ. අර මුලින් පෙන්නපු මල් පැල ටික හදාගන්න තමයි මම මේ ලැහැස්ති වෙන්නේ. විශේෂ මාධ්‍යයක් නම් මම හදාගත්තේ නැහැ. මේ තියෙන්නේ මහ බෝවිටිය පැලයක්. ඉතින් මේක නම් ටිකක් ලොකු පැලයක්. ඒ කියන්නේ රුපියල් 300ක් වගේ මිලකට තමයි මම මේ මල් පැලේ මිලදී ගත්තේ. ඉතින් මේක ලොකු පස් ප්‍රමාණයක් තියෙනවා. මම ළඟ තියෙන පෝච්චිය ටිකක් විතර පොඩි. ඉතින් ඒ හින්දා මම යටින් පස් කොටසක් කඩලා අයින් කරා. මොකද නැත්තම් පෝච්චියට වඩා මේක ඇතුලෙන් තිබ්බහම උස්සට පේනවා. එතකොට ඉතින් කාදෙන්නට ලක් වෙනවනේ වතුර දානකොට එහෙම. ඒ නිසා මම භාගයකටත් වඩා වැඩි කොටසක් මේකේ අයින් කරවුවා. මල් පැලේ හදාගන්න කලින් කඩලා අයින් කරපු පස් කොටසක් මම මේ පෝච්චියටම කලවමට ගත්තා. මොකද මෙයාලා මේ පැල හදනකොට මීඩියා එක විදිහට කරදහයිය එහෙමත් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මගේ ගෙදර කරදහයිය නැහැ. මම පොල්ලලි කෑලි කොහොබත් වගේ ටිකක් විතරයි මීඩියා එකට කලවම් කරලා ගත්තේ. ඒ නිසා මම අර කඩලා ඉවත් කරපු පස් ටිකත් මගේ මීඩියා එකත් එක්ක කලවම් කරලා ඉවරලා ඉතිරි ඉඩ වහන්න යොදාගත්තා. දැන් මේ වීඩියෝ එක දකිද්දි නම් මට හිතෙනවා මම තව ටිකක් විතර මේකේ පස් කඩලා අයින් කරා නම් හොඳයි කියලා. මොකද මේක හිටවලා දවස් කිහිපයක් යනකොට අපි මේ පැලවලට වතුර එකතු කරනකොට වතුර ටික වටෙන් බැහැලා යනවා ඉක්මනින් බඳුනේ ඉවත් වෙලා යනවා. අර පැලෙත් එක්කම තිබ්බ අපි තවානින් ගේනකොට තිබුණු පස් ටිකට වතුර ඉක්මනින් උරා ගන්නේ නැහැ. එතකොට දවල් 12 වගේ පහු වෙනකොට ගහ ඉක්මනින් මැලවිලා යනවා. ඉතින් අර ජල සම්පාදනයේදී අපි ගැඹුරට වතුර ගලාගෙන යන විදිහට නැත්තම් උරා ගන්න විදිහට අපි ජල සම්පාදනය කරන්න ඕනේ. නැත්තම් මේ දවස්වල ලොකු බලපෑමක් වෙනවා අපේ මල්ගස් නිරෝගීව පවත්වාගෙන යන්න.
මම ওই කලින් කියපු කාරණාව මට මේ පැලේ දකිද්දි හොඳටම තහවුරු වුණා. මොකද මේ පැලේ තිබුණ බෑග් එක මේ හිඟුරු පැලයක් නැත්නම් අපි ගඳපාන බාලොලිය කියන නම් වලින් හඳුන්වන්නේ. මේ බෑග් එක ගලවපුවාම මේක ඇතුලේ තිබ්බ පස් ටික නැත්නම් මේ පැලේට භාවිතා කරලා තිබුණු මීඩියා එක පුදුම විදිහට තද වෙලා තිබුණේ. අපි වතුර දානකොට වතුර ටික බෑග් එක වටෙන් බැහැලා යනවා, ඉක්මනින් ඉවත් වෙනවා. මේ පස් වලට උරා ගන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම ගහ ඉක්මනින් මැලවිලා යනවා. බෑග් එකේ අඩියට වෙන්න වගේ තිබුණු පස් ටික නම් ලොකුවට තද වෙලා තිබුණේ නැහැ. සාමාන්‍ය විදිහට කඩලා අයින් කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ ගහේ මුල් හරියට වෙන්න තිබ්බ පස් ටික හොඳටම තද වෙලා තිබුණේ. පුංචි වෙහෙසක් අරගෙන මුල් වලට හානියක් නොවන විදිහට මම මේ පස් ටික කඩා ගන්න උත්සාහ කරා. මේක දකිද්දි ඔයාලට හිතෙන්න පුළුවන්නේ වතුර ටිකක් මේකට දාලා ටික වෙලාවක් තියලා මේක ගලව ගත්තා නම් ඕක පහසුවෙන් කැඩෙනවා කියලා. ඔව් ඒ කාරණාව මතු පිටින් බලද්දි ඇත්ත වෙන්න පුළුවන්. මම මේකට කලින් දවසේ හවස හොඳට වතුර දාලා තිබුණේ. පැලේ හිටව ගන්න ලැහැස්සලා වතුර දැම්මේ නෑ. මොකද සමහර විට පස් ටික එකපාරටම බෑග් එකෙන් අයින් කරගන්නකොට පස් ටික ඔක්කොම ගැලවිලා වැටෙයි කියලා මං හිතුවා. හැබැයි ඒක එහෙම උනේ නැහැ. මේ පැලේ කඳ ඒ කියන්නේ පොළවට සම්බන්ධ වෙලා තියෙන හරියේ පස් ටික හොඳටම තද වෙලා තිබුණේ. දවස් ගානකින් වතුර දාලා නැහැ වගේ තමයි මේ පස් ටික අතට අහු වෙන්නේ. ඒ වගේම තෙතමනයක් ඇත්තරම තිබුණේ නැහැ. මෙන්න මේ පස් කොටස පුදුම විදිහට මෙතන තද වෙලා තිබුණේ. අතින් කඩා ගන්න බැරි විදිහට මේ හරියේ පස් ටික තද වෙලා තිබුණේ. අන්තිමටම කොහොම හරි මම මේ ටික පිහයකින් තට්ටු කරලා වැඩි පස් ටික කඩා ගත්තා. මේ පැලේ බොහෝ කාලයක් මේ බෑග් එකේ තිබිලා තියෙනවා වෙන්න ඇති. මොකද ලොකුවට මුල් වර්ධනය වෙලා තිබුණා. හරියට බොන්සායි කරන්න පුළුවන් පැලයක් වගේ තමයි මේ ගහේ කඳ කොටස එහෙම තිබුණේ. හිඟුරු එහෙම නැත්නම් බාලොලියා නැත්නම් ගඳපාන මේ ගහ අපි අඳුරගෙන තියෙන ආක්‍රමණශීලී ශාකයක් විදිහටනේ. ඉතින් ඔයා ජීවත් වෙන පරිසරය ටිකක් නගරෙන් ඈතට වෙන්න නම් ඔයා දැකලා ඇති ඕන කැලෑබදුව මේ හිඟුරු හැදිලා තියෙනවා. පාරවල් දෙපැත්තේ තමන්ගේ වත්තේ උනත් සමහරට ලොකු ඉඩකඩක් තියෙන වත්තක් නම් ඔයාලගේ වත්තෙත් පාට මල් පිපෙන හිඟුරු ගස් ඕන තරම් හැදිලා ඇති. හැබැයි මේ පැලතවන් වලින් ගන්න තියෙන මෙන්න මේ හිඟුරු වර්ගයේ බීජ නිෂ්පාදනයක් මම දැක්කේ නැහැ. ඉතින් මේ කාරණාව නිසා මම හිතනවා මේක විශාල පැතිරීමක් සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා. කොහොමත් මම පෝච්චි එක හදපු හින්දා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හිඟුරු පැලයක් පෝච්චි එක හදලා තියෙනවා දැක්කහම ගොඩක් අය අහනවා අයියෝ මොකද මේ සල්ලි දීලා හිඟුරු පැල ගෙනාවේ කියලා. ඔන්න ඊළඟට තියෙන්නේ රතු පාට වැල් රෝස පැලයක්. කාලේ ඉඳලම ආසම් මල් වර්ගයේ තමයි රෝස. හැබැයි වෙළඳ පොලේ තියෙන රෝස ගෙනල්ලා ගෙදර හැදුවට දීර්ඝ කාලීනව මේ පැල රැක ගන්න හරිම අමාරුයි. මොකද පෝච්චි එක හැදුවොත් ටික කාලෙකින් මැරිලා යනවා. බිම හැදුවොත් එහෙම ගොඩක් වෙලාවට මූල පද්ධතිය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ගහ ලොකුවට හැදෙනවා. මල් පිපෙන එක අඩු වෙනවා. ඉතින් ඔය හේතුව මත කාලයක් තිස්සේ මම රෝස ගේන එක නතර කරලා හිටියා. හැබැයි මේ දා පැලතාවානේ රෝස මල් පිපිලා තියෙනවා දැක්කම ආයෙම ආස හිතිලා එක පැලයක් අරගෙන ආවා. මේකත් රුපියල් 320ක් වුණා. ඔන්න මේ වෙලාවේ ඔයාලා දකින්න තියෙයි මගේ අත් දෙකේ හොඳට මඩ ගෑවිලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම දකිද්දි හිතෙනවනේ අයි හෑන්ඩ් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. මං හෑන්ඩ් ග්ලව්ස් පාවිච්චි කරනවා. හැබැයි මේ වෙලාවේ මගේ හුරු පුරුදු අත දකුණු අතේ හෑන්ඩ් ග්ලව්ස් එක නැති වෙලා. හොයාගන්න තිබුණ නැහැ. ඉතින් වම් අතේ ඒක දාගෙන වැඩක් නැහැ. ඒ හින්දා මම ඉතින් තිබ්බ ග්ලව්ස් එකත් පැත්තකින් තියලා අත් දෙකේ මඩ ගෑවුනට කමක් නැහැ කියලා හිතලා මේ වැඩේ කරා. හැබැයි ඔයාලා මල් පැල හදද්දි හැම වෙලේම හෑන්ඩ් ග්ලව්ස් පාවිච්චි කරන්න වග බලාගත්තොත් ඒක තමන්ගේ සෞඛ්‍යයට බොහෝ සෙයින් වැදගත් වෙනවා. මම ඒත් එක්කම මගේ පැල ටිකට වතුර ටිකකුත් මේ විදිහටම දාගෙන පැත්තකින් තියලා තිබ්බා. බලමු ඉස්සරහට මේ පැලවල සාර්ථකත්වය කොයි වගේ වෙයිද කියලා. අහම්බෙන් හරි මගේ වීඩියෝ එකක් බලන්න එකතු නොයා
මගේ වීඩියෝ එක බලද්දී මොනවද හිතුනේ කියලා පුංචි අදහසක් කමෙන්ට් එකක් විදියට පහලින් සඳහන් කරගෙන යන්න කියලා පුංචි ආරාධනාවක් කරනවා. සමහර විට ඔයාටත් පුංචි channel එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ ගැනත් අදහසක් ඉදිරිපත් කරගෙනම යන්න. අපි බලමු ඊළඟට මං හදන්නේ මොන මල් වර්ගයක්ද කියලා. මේ තියෙන්නේ තවත් හරි අපූරු මල් වර්ගයක්. නමින් කියනවා නම් සිංහමුඛ. ඔයාගේ ගෙදරත් සිංහමුඛ මල් වර්ගය පාට කිහිපයකින් සමහර විට ඇති. මන් ළඟ නිල් පාටට හුරු එහෙම නැත්නම් දම් පාට වගේ තියෙන මලක් තියෙනවනේ සිංහමුඛ. ඔන්න ඔය පාට විතරයි මන් ළඟ තියෙන්නේ. සිංහමුඛ මල් කියන්නේ මං චූටි කාලේ ඉඳලා දැකලා තියෙන මල් වර්ගයක්. හරි ආස මල් වර්ගයක්. ඉතින් ඒ නිසාම අහම්බෙන් වගේ මේ පැලේ දැකලා මේ රෝස පාට දැකලා මං අරන් ආවා. හරිම ලස්සනට මල් පිපිලා තියෙනවා. අද හදපු මල් වලින් එකිනෙකට වෙනස් මල් නිසාම මේ වගේ මීඩියා එක වෙනස් වෙලා තියෙනවා. දැන් මේ සිංහමුඛ මල් එකේදී තද පසක් නෙවෙයි තිබුණේ මීඩියා එක. ඒ කියන්නේ කොම්පෝස්ට් තමයි වැඩිපුරම තිබුණේ. දැන් තව ඔයාලට පේනවා ඇති වින්කා පැල වගේක් තියෙනවා. එතෙන්දි කරදහයියා බොහෝ විට ගොඩක් පාවිච්චි කරලා තිබුණා. සමහර වින්කා පැල වලට දාලා තිබුණා කොහොබත් විතරක්ම. එතකොට හිඟුරු එහෙම නැත්නම් බාලොලිය පැලේ මීඩියා එක හරිම තදට තිබුණේ. සාමාන්‍යයෙන් අපේ වතු වල තියෙන රතු පාටට හුරු පස් එක තමයි මේකට පාවිච්චි කරලා තිබුණේ. ඇත්තටම මේ සිංහමුඛ මල් පැලේ නම් හරිම ලස්සනයි. හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. බලාගෙන ඉන්න ආසයි හිතෙනවා. කැමරාවටත් මේ මල් ටික හරි අපූර්වවට පෙනුණා. ඉතින් ඔයාලත් බලන්න මේකේ ලස්සන කොහොමද කියලා. ඉතින් මගේ channel එක ආශා ටයිම්ලයින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියට ලස්සන වීඩියෝ ටිකක් අරන් එන්නම් කියලා වීඩියෝ එකතු කරලා තියාගෙන ඉන්නවා මං. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ජය වේවා.